අම්මෝ දැනෙන සතුට ආස හිතනවානේ එහෙම කමෙන්ට් එකක් හම්බ වෙනකොට. සෙල් කරන්නේ මොන ප්‍රොඩක්ට් එකද කියන එක අදාළ නැහැ. අන්තිමට කස්ටමර් එකෙන් හම්බ වෙන ෆීඩ්බැක් එක මොකද්ද කියලා නේද හැමෝම බලන් ඉන්නේ. මාත් ඒ වගේම තමා. මං හදන කෑම එක රසයිද නැත්නම් රස මදිද කියන එක දැනගන්නකම් මට දුන්නට පස්සේ කෑම එක පුදුම හදිස්සියක් තියෙන්නේ. ඉතින් මොකද රස නැත්තම් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනම් අපි ඒක හදාගන්න ඕනනේ. ඉතින් මම මේ ලහි හදන්නේ ආදරණීය අම්මා කෙනෙක් දුවෙකුට යවන කෑම එකක්. එයා මම මොන කෑම එක හැදුවත් ඉක්මනටම දුවට ඕඩර් එකක් දාලා යවනවා. එයාත් හරිම ආසයි මං හදන කෑම කන්න. අනේ හැම කෑමක්ම රසයි කියනවා. ඉතින් ඒක මාරම සතුටක්. අනේ පොඩ්ඩක් අහලා බලන්නකෝ එයා අන්තිමට මට දෙන ෆීඩ්බැක් එක. අද ගොඩාක් රසයි කිව්වා බොබ ආසාවෙන් කෑවා හරිද? අත්තියම රසයි කිව්වා ගොඩාක්. තව ඕඩර්ස් හම්බ වේවා කියලා මම පතනවා මම. තව ඕඩර්ස් දෙන්නම්.